සියලු දෙනාටම සුබ උදෑසන. අපි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ වැඩ ආරම්භ කිරීම සඳහා පළමුව ආගම සිහි කිරීම ඉදිරි කරගන්නවා. ගරු දාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමනි, ඒ වගේම දකුණු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යතුමා බවින් සිල්වා ගරු මහාමාත්‍ය අමාත්‍යතුමා, ප්‍රමුඛ ගරු මන්ත්‍රීවරුනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, පළාත් සභා මැතිවරණවරුනි, ප්‍රධාන ලේකම්තුමා, ඒ වගේම අතුලේක ලේකම්තුමා, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතුළු සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ඒ වගේම අපේ පළාත් සභාවල සභාපතිවරුනි, සම්බන්ධීකරණ ලේකම්වරුනි, සියලුම දිස්ත්‍රික්කයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, පොලිසිය අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමා, මුදාවල සියලු දෙනාම අද අපි කවුරුත් දන්නවා දිස්ත්‍රික්කයේ අපිට සුවිශේෂී අවස්ථාවක්. පෞද්ගලික කාලය තුළ තිබුණු පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය, ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ නව දේශපාලන නායකත්වයන් සමග දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු, සමාජීය සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කරන, සමාලෝචනය කරන, ප්‍රතිපත්තිමය තීරණයන් ගන්න ප්‍රධානම ස්ථානයක්. ඒ නිසා මේ ස්ථානයේ දේශපාලන නායකත්වයේ වෙනසක් විශේෂයෙන්ම අලුත් මුහුණු සහ විශේෂ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප සංගීත ඉහළම ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන අද රටේ ප්‍රධාන පාලන ආයතනය විවස්ථාදායක නියෝජනය කරන්නට නාමල් රාජපක්ෂ මැතිතුමාට ඊට ප්‍රස්තාව ලැබුණා. මැතිවරණයට ඉදිරිපත් වන පෙර ආතුවක් කාරුණ්‍යයට හෙට සංවිධානයේ තුලින් මේ ප්‍රදේශයේ ඇතුළු සමස්ත දිවයිනටම එතුමා සුවිශේෂ කාර්යභාරයක් ලැබී කර දෙන්න මොකද හේතුව එතුමාගේ සූරත්වය, වීරත්වය, ගවය, සූර්ය, වීර්ය, දක්ෂ, බලවතා කියන කරුණු සියල්ල හැමෝටම හම්බෙන්නේ නැහැ. ඒක හම්බෙන්න පවුලක් නේ. එතන සූර්ය, දක්ෂ, වීර්ය, බලවත් සියලුම කරුණු තියෙනවා අපේ ජනතාවයි. ඒ කරුණු සම්පූර්ණ කර තිබෙනවා උපාධිය එතුමා. ඉතින් මේක දැහැගන්න ඔය දුන්න මන් දන්නේ කොහෙන් විදිහද? අපි දැක්කා පාර්ලිමේන්තුවේ තුල මේ වෙනකොට එතුමා ගැන කතාවක් අද පක්ෂ සිළුම දේශපාලනයේ අවධානය යොමු කරලා එතුමාට ආවේනික යක්ෂ දර්ශනය, එතුමාට ආවේනික යක්ෂ දැක්මක් සහිත යන ගමනක අද අක්බතර වගේ දුෂ්කර දිස්ත්‍රික්කයක් නියෝජනය කරලා මේ දිස්ත්‍රික්කයේ ලෝකෙට හඳුන්වා දෙන්න මේ දිස්ත්‍රික්කයේ සම්බන්ධ උසස් තත්ත්වයට පත් කරන්න එතුමාට ප්‍රයත්න සඳහා මම එතුමාට සුබ පතනවා. අම්බන්තොට දිස්ත්‍රික්කයේ පිළිබඳව මූලික හැඳින්වීමක් විදිහට භූගෝලීය පසුබිම ගැන කියනකොට වර්ග කිලෝමීටර් 2609ක් විශාල අම්බන්තොට දිස්ත්‍රික්කය, අභ්‍යන්තර ජලාශය වර්ග කිලෝමීටර් 113ක් පමණ වෙනවා. ඒ වගේම වෙරළබඩ බිම් ප්‍රමාණය කිලෝමීටර් 150ක්. ඒ රාජ්‍යයෙන් එක ඉක්මෙන් අසුන් කරන්න ලැබීමේ වාසනාව ප්‍රසවටනවා. මේ අවස්ථාවේ අවසාන මොහොතේ විශේෂයෙන් අපේ තරුණ ජනතාව සුවහසක් බලාපොරොත්තු තබාගෙන මේ තාරුණ්‍යයේ නායක ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා සමග අවසාන අවස්ථාවේ දැන හඳුනා ගන්නට මට අවස්ථාව ලැබුණා. මම හිතන්නේ මේ දෝෂ තියෙනවා. භූත දෝෂ. ඔව් බුදුහාමුදුරුවෝ කල්පනා කරලා දැන් මොකද මේකට කරන්නේ? මන්ත්‍රකාරකෝ කියන්නේ බුදුහාමුදුරුවෝ. ඔරින කමන. හරණීය මෙත්ත සූත්‍රයේ
දේශනා කරා කර්මවලින්. ඒක නිසා මම දන්නවා කැලණිය විශ්වවිද්‍යාලයේ කූට දෝෂ කීපයක් තිබිලා පෞද්ගලික කාලේ නෙළුවම ඒක හරියි. උත්තරේ භාවනා දේශනා කරන්න මෛත්‍රී චින්තනය තුළ ලැස්ති. මෛත්‍රී චින්තනය තුළ තියෙනවා ඊට වැඩිය හොඳ සූත්‍රයක්. ඊට වැඩිය ප්‍රබල සූත්‍රයක්. ඒක තමයි ප්‍රභාකරන් මෙල්ලකර සූත්‍රය. ඒ අටා මැරුවේ මොළමුරේ එක්කෙනෙක් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු. මොළමුරේ මැරුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී. ඒ අටා මැරුවේ. ඒ වගේම කරුණාකරන මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ එහෙම භූත දෝෂ තියෙනවා නම් හොල්මන් විදියට වැඩ කරනවා නම් අපිට වෙනවා මහින්ද චින්තනය කියන මන්ත්‍රය ක්‍රියාත්මක කරනවා. මේ අපි හදන්නේ රටක විතරක් නෙමෙයි ලෝකෙට යන නායකයෙක්. ඒ වගේම සහෝදර අපේ සහෝදර මන්ත්‍රීතුමාට අද දෙනවා. අපතුමා තුළු සියලුම නිලධාරීන් සියලු දෙනාගේ මාසරයි. දීර්ඝ වශයෙන් කතා කරන්න දෙයක් නැහැ. අද දිනේදී මගේ පළමු ඇස්වීමේදී මුදමුන්නාන්සලා මම ස්තුතිවන්ත වෙනවා ප්‍රථමයෙන්ම ඉගෙන සාර්ථක ඇස්වීමක් අවසන් කරන්න පුළුවන් හැකියාව ලැබී පිළිබඳව. ඉදිරියේදී අපි හම්බන්තොට දිස්ත්‍රික්කය ගැන හම්බන්තොට දිස්ත්‍රික්කයේ අනාගතය ගැන අපි අමුතුවෙන්ම කතා කළ යුතු නැහැ. මුදමුන්නාන්සලා දන්න අධිකාරිතුමා මේ දිස්ත්‍රික්කයට අති දැවැන්ත බලාපොරොත්තුවක් ඇතුව මුදමුන්නාන්සලා මේ දිස්ත්‍රික්කයේ ජනතාව විශාල බලාපොරොත්තුවකින් අධිකාරී ජනාධිපතිතුමා තෝරාපත් කරා වගේ ජනාධිපතිතුමා මේ දිස්ත්‍රික්කයේ කෙරෙහි විශාල බලාපොරොත්තුවක් තබාගෙන තමයි තුමාගේ රාජකාරී තුමා කරන්නේ. සංවර්ධනීය කමිටුව අපි පිටවල මේ පිළිබඳව අපි ආසනය කියන සංවර්ධනය ගැන සාකච්ඡා කරමු. ඒක අපිට පිටුඩක් පුළුල්ව ඒ ආසනය තුල තියෙන සංවර්ධනය ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ආසනය තුල තියෙන ගැටලු ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ඊට අමතරව මාසකට සැරයක් විතර අපි තුනගේ මේ වගේ ඒ පුළුල් සංවර්ධන සැලැස්ම පිළිබඳව අපි සාකච්ඡා කරමු. සෑම වෙලෙම 9 මාට අපි ආරම්භ කරමු. වෙලාවට ආරම්භ කරමු. ඒ වගේම මට විශ්වාසයි එකම නිලධාරී මහත්තයා හැමදාම වෙයි කියලා. නැත්නම් අද එක නිලධාරියෙක් ඇවිල්ලා ඊළඟ මාස තව නිලධාරියෙක් ආවොත් අද ගත තීරණය පිළිබඳව නැවතත් මේ මහත්තයාට අපි දැනුවත් කරන්න වෙනවා. ඒක ලබා දෙන්න. මට විශ්වාසයි මේ නවනගර සැලැස්ම වගේම මේ දිස්ත්‍රික්කයේ ග්‍රාම්‍ය සංවර්ධනය, දුෂ්කර්මාන්ත, දීවර කර්මාන්ත, අතුළු අනිකුත් පාරම්පරික කර්මාන්ත සියලුම දේ ඉතාමත් වේගයෙන් ඉදිරියට අරගෙන යන්න සංවර්ධන දිස්ත්‍රික්කයක් බවට මේ දිස්ත්‍රික්කය පත් කරන්න ඔබතුමුන්නාන්සලා අපිත් එක්ක අත්වල වැඩගෙන ඒදා ඉඳන් ඔබතුමුන්නාන්සලා කරගෙන අපේ රාජකාරිය අකුරට ඉෂ්ට කරන්න අපි සමග එකතු වෙන්නේ. ඒක කරගෙන අපිට දවසක්